සෑම වසරකම මැයි පළවෙනිදා ලෝපුරා බොහෝ දෙනෙකු ජාත්‍යන්තර කම්කරු දිනය සමරනවා. වසර 100කට එහා ඉතිහාසයක් තිබෙන කම්කරු දිනය සැමරීමට අවශ්‍ය පසුබිම සැකසුනේ වර්ෂ 1886 දී චිකාගෝ නුවරදී ඇති වුණු එක්තරා සංසිද්ධියක් නිසා. ඉන් වසර කිහිපයකට පසුව ලෝකයේ රටවල් රැසක්ම මැයි පළවෙනිදාට කම්කරු දිනය සමරන්නට පටන් ගත්තා. නමුත් ශ්‍රී ලංකාවේ කම්කරු දිනය සැමරීම ආරම්භ වන්නේ ඊට වසර 38කට පමණ පසුවයි. එදා සිට අද දක්වා අප රට තුළ සෑම වසරක් පාසාම මැයි පළවෙනිදාට කම්කරු දිනය සමරනු ලබනවා. නමුත් ඇතැම් වසරවලදී ආරක්ෂක සහ වෙනත් හේතුන් මත මැයි දින සැමරුම සිදුවන්නේ නැති වුණත් ශ්‍රී ලංකාව සැමරූ ඇතැම් මැයි දිනවලදී අමතක නොවන සිදුවීම්ද වාර්තා වී තිබුණා. එනිසා කම්කරු දිනය පිළිබඳ ඔබ දැනගත යුතු කරුණු 5ක් යටතේ මම මේ වීඩියෝෙන් අද ඔයාලට විග්‍රහයක් ඉදිරිපත් කරනවා. එකතු වෙලා ඉන්න පොලිටික්ස් එලයිට් මේ රස පිරුණු දේශපාලන කතා බහත් සමග. එක කම්කරු දිනය ආරම්භ වීමට බලපෑ හේතුව. වර්ෂ 1886 දී කම්කරුවන් සිය රාජකාරී කිරීම සඳහා නිශ්චිත පැය ගණනක් නොතිබීම හේතුවෙන් දැඩි අසීරුතාවයකට දැසි වෙහෙසකාරී තත්වයකට ඔවුන් පත් වී සිටියා. එනම් මේගොල්ලෝ තමන්ගේ රාජකාරිය තමන්ගේ වැඩ පැය 15 16 20 30 ආදී ගණන් සිදු කළා. ඒගොල්ලන්ගේ හාම්පුතුන් මෙයාලා මරව මෙයාලගෙන් වැඩ ගත්තා. එම අසාධාරණ දිගු කාලයක් තිස්සේ ඉවසාගෙන සිටි එක්තරා කම්කරුවන් පිරිසක් අරගලයක් කිරීම සඳහා සූදානම් වුණා. ඔවුන් වර්ෂ 1886 මැයි පළවෙනිදා ඇමරිකාවේ චිකාගෝ නුවරට එක් රැස් වුණා. එදා ඔවුන් සිය හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටියේ දිනක සේවා මුරය පැය 8ක් දක්වා කෙටි කරන ලෙසයි. මේ මිනිස්සු වෙන මොකුත් ඉල්ලලා නැහැ. ඉල්ලලා තියෙන තමන්ගේ සේවා මුරය පැය 8ක් දක්වා කෙටි කරන ලෙසයි. තමන්ගේ මරව වැඩ ගන්න එපා කියලා තමයි මේගොල්ලෝ මෙයාලා ඉල්ලලා තියෙන්නේ. කම්කරුවන් පිරිසක් ආරම්භ කළ වැඩ වර්ජනය පිළිබඳ ආරංචිය පෙතර යාමත් සමග තවත් දහස් ගණනින් කම්කරුවන් මෙම භූමිය වෙත පැමිණෙන්නට උනා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මැයි 3 වෙනිදා වන විට 65000ක පමණ කම්කරුවන් පිරිසක් චිකාගෝ නුවරට ඒකරාශී වී සිටියා. ඔවුන් විවිධ සටන් පාඨකමින් තම ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් අරගලයේ යෙදුණා. කම්කරුවන්ගේ නැගිටීම හාම්පුතුන් දුටුවේ ඔවුන්ට එල්ල වුණු අභියෝගයක් ලෙසයි. ඒ නිසා ඔවුන් පොලිසිය යොදවා විරෝධතාවය දුණු කම්කරුවන්ට නින්දිතයකින් පහර දුන්නා. මේ වන විට පොලිසිය සහ දේශපාලන යන ඒකක දෙකම සිටියේ මේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සාක්කුවල. ඒ නිසා දේශපාලන අධික නින්දිතයි, පොලිසිය අධික නින්දිතයි, කම්කරුවන්ට යන්නේ නමන්නේ. පොලිසිය සහ කම්කරුවන් අතර දරුණු ලෙස සටන් නැවිලී ගියා. ආයුධ සන්නද්ධව පැමිණි පොලිස් බටපිරිස් නිරායුධ කම්කරුවන්ට පහර පිට පහර එල්ල කරා. අරගලයේ යෙදුණු කම්කරු පිරිසක් නොසැලමින් පොලිස් බඩයන්ට ප්‍රහාර එල්ල කරා. නමුත් තත්ත්වය පාලනය කිරීමට අපහසු වීමත් සමග පොලිස් බටයන් කම්කරු පිරිසට වෙඩි තබන්න පටන් ගත්තා, තමන්ගේ අවම බලය පාවිච්චි කරලා. එයින් ඇතමුන් මරණයට පත් වෙද්දී තවත් පිරිසක් තුවාල ලැබුවා. එලෙස අරගලය මර්ධනයෙන් අවසන් කිරීමට පොලිසිය උත්සාහ කරද්දී කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වුණා. ඒ නිසා අකමැත්තෙන් නොදෙම අරගලය తాවකාලිකව නැවැත්වීමට සිදු වුණා. පොලිසිය ඇල්බර්ට් පාස්, ජෝර්ජ් එන්ගල්, ලුවී ලින්ක්, මයිකල් ෂෙවොප්, ඔක්ටන් ස්පයිස්, ඔස්කා නිබේ, සැමුවෙල් ෆීඩින්, ඇඩොල්ෆ් ෆියර් යන කම්කරු නායකයන් 8 දෙනා අත්අඩංගුවටගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරනු ලැබුවා. එම නඩු විභාගයේ අවසන් වෙද්දී ඔස්කා නිබෙට් වසර 15ක සිට දඬුවම් ලැබෙද්දී ෆීල්ඩන් සහ ෂෙවොප්ට ජීවිතාන්තය දක්වා ඉතිරි දඬුවම් ලැබුණා. ඉතිරි 5 දෙනා එල්ලා මැරීමට තීන්දුව කරා. මොන තරම් දූෂිතද දේශපාලනය සහ පොලිසිය. 1887 නොවැම්බර් 11 වෙනිදා කම්කරු නායකයන් 5 දෙනා එල්ලා මැරීමට නියමිතව තිබුණත් ඉන් එක් අයෙකුට ඊට පෙර සියදිවි නසාගෙන තිබුණා. ඉතිරි 4 දෙනා නියමිතව තිබුණු පරිදි එල්ලා මරා දැමුවා. නමුත් 1883 ජූනි 26 වෙනිදා චිකාගෝ පිහිටි ඉලිනෝ ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාරයෙකු ලෙස කටයුතු කළ ජෝන් පීටර් ඇල්ගේ තීන්දුව කළේ එම කම්කරු නායකයන් 8 දෙනා නිවැරදි කරුවන් බව. එහි ප්‍රතිඵලයක් වශයෙන් සිරගතව සිටි සෙසු කම්කරුවන් දෙනාට නිදහස ලැබුණා. මෙන්න මේ කාලයේ මෙන්න නඩු තීන්දුවේදී සාක්ෂිකරුවන් වින්දිතයන් චූදිතයන් සේරම මේ කම්කරුවන්ගේ හාම්පුතුන් ඉතින්
සල්ලි දීලා අරගෙන තිබ්බේ. ඒ කියන්නේ මෙයාලා සේරම පගා අරගෙන මේ හාම්පුතුන්ට ඕන විදිහට මුළු අධිකරණ පද්ධතිය සහ ඒ කාලේ මේ සාක්ෂි දෙන්න ගිහපු කට්ටිය සේරම වැඩ කරා. මෙන්න මේ නිසා එතනත් කම්කරුවන්ට සිදුනේ අසාධාරණ. 2. ලෝකයේ කම්කරු දිනය සැමරීම ආරම්භ වුණ හැටි. 1889 වසරේ මැයි 1 වෙනිදා ෆ්‍රෙඩරික් එන්ග්ලස්ගේ නායකත්වයෙන් යුතුව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ප්‍රංශයේ පැරිස් නුවරදී සැරසුණා. ඊට වසර 3කට පෙර ඇමරිකාවේ චිකාගෝ නුවරදී පැය 8ක වැඩමුළුවක් ඉල්ලා කම්කරුවන් රුධිරයෙන් කළ පරිත්‍යාගය සදාකල් සැමරිය යුතු බව එහිදී යෝජනා වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සෑම වසරකම මැයි 1 වෙනිදා ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට සහ එම සමුළුවේදී තීරණය වුණා. එදා සිට ලෝකයේ ඇතැම් රටවල් සෑම වසරකම මැයි 1 වෙනිදාට ලෝක කම්කරු දිනය සැමරීම ආරම්භ කළා. වර්තමානයේ වන විට ලෝකයේ රටවල් රැසක් කම්කරු දිනය සඳහා පෙළපාලි සංවිධානය කරනු ලබනවා. අද වන විට ශ්‍රී ලංකාවේ එය තමාගේ දේශපාලන පක්ෂයේ හඳුන්වීමට කරන කර්තව්‍යය. 3. ශ්‍රී ලංකාවේ මැයි දින සැමරුම ආරම්භ වූ ආකාරය. ශ්‍රී ලංකා කම්කරු දිනයේ ඉතිහාසය පිළිබඳ කතා කරන විට ඒ ගුණසිංහ නම් කම්කරු නායකයා අමතක කරන්න බෑ. ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායකයා. 1891 මැයි 1 වෙනිදා එනම් කම්කරු දිනයක උපත ලැබූ ගුණසිංහ තරුණ වයසේදම කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටියා. ඒ නිසා ඔහු මෙරට කම්කරු ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධ වුණා. එම කාලවකවානුව වන විට ලෝකයේ බොහෝ රටවල් කම්කරු දිනය උත්සවස්සිය සැමරුම් නිසා ගුණසිංහට මෙරට තුළ කම්කරු දිනය සැමරීමට අවශ්‍ය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1927 දී ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් මෙරට කම්කරු සැමරුමක් පැවැත්වුණා. එදා මැයි දින පෙරහැරක් පවත්වා පැමිණ සිටි කම්කරුවන්ට තෑගි භෝග බෙදා දීමක් සිදු වුණා. අප රට තුළ මුල්ම වරට සංවිධානාත්මක මැයි රැළියක් පැවැත්වුණේ 1933 වර්ෂයේදී. එදා උත්කර්ෂවත්තාරින් පැවති මැයි රැළිය කොළඹ ප්‍රෙස් පිටියෙන් ආරම්භ වී ගාලුමූදර පිටියෙන් අවසන් වුණා. 1934 වසරේදී කොළඹ තරුණ සංගමය විසින් මැයි දින සැමරුමක් සිදු කරනු ලැබුවා. එසේම 1935 වසරේදී දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහගේ නායකත්වයෙන් සමාජවාදීන්ගේ මැයි දින සැමරුම සිදු වුණා. එම වසරේ අගභාගයේ ශ්‍රී ලංකා සම සමාජ පක්ෂය ආරම්භ වුණා. 1936 වසරේ සිට ඔවුන් මැයි දින සැමරුමට සහභාගී වුණා. ඉන් අනතුරුව දශක 5ක් පමණ ගෙවුණු පසු ලංකා කොමියුනිස්ට් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ නව සමාජ පක්ෂය වැනි දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාව තුළ ආරම්භ වුණා. එනිසා 1980 දශකයේ පමණ වන විට මෙරට තුළ මැයි දින රැලි විශාල ප්‍රමාණයක් පැවැත්වුණා. එසේම මෙරට තුළ ක්‍රියාත්මක වුණු විවිධාකාරයේ වෘත්තීය සමිති රැසක්ද මැයි දින සැමරුම සඳහා සම්බන්ධ වුණා. 4. මැයි දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම. 1935 වර්ෂයේදී රජයේ ලිපිකරු සේවයට එක්වුණු ටී.බී. ඉලංගරත්න 1947 වර්ෂ වන විට ශ්‍රී ලංකා ලිපිකරු සේවක සංගමේ සභාපති තනතුර තේරීපත් වුණා. ඉන් වසර 9කට පසුව පැවති 1956 මහමැතිවරණයෙන් ගලා ආසනය ජයග්‍රහණය කරන පාර්ලිමේන්තුවට පිවිසි ටී.බී. ඉලංගරත්න මහතා බණ්ඩාරනායක රජයේ කම්කරු අමාත්‍යවරයා බවට පත් වුණා. ඔහු කම්කරු නායකයෙකු වශයෙන් දිගු කාලයක් කටයුතු කර තිබුණු නිසා කම්කරු ප්‍රශ්න පිළිබඳ හොඳ අවබෝධයකින් සිටියා. එනිසා ඉලංගරත්න අමාත්‍යවරයා මැදිහත් වී 1956 වසරේ සිට මැයි දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කරනු ලැබුවා. ඉලංගරත්න යුගයේදී මෙරට කම්කරුවන්ට පහත දක්වා තිබූ අයිතීන්ද ලැබුණා. මං ඒවා විස්තර කරන්නම්. සේවක අර්ථ සාධක අරමුදල ආරම්භ කිරීම. කම්කරු ආරවුල් පනත් ක්‍රියාත්මක කිරීම. සාප්පු සහ කාර්යාල සේවක පනත ක්‍රියාත්මක කිරීම. දරු ප්‍රසූතිය සඳහා නිවාඩු ලබා දීමේ පනත ක්‍රියාත්මක කිරීම. කම්කරු වන්දි පනත ක්‍රියාත්මක කිරීම. ජාතික වේතන කොමිසම බිහි කිරීම. වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන බිහි කිරීම. සේවකයන්ට හිටි අවදියේ සේවකයන් පහ කිරීමට පාලකයන් තිබුණු අයිතිය අහෝසි කිරීම. සමූපකාර කම්කරු සමිති වෙත කොන්ත්‍රාත් වැඩ ලබා දීම. වෘත්තීය සමිති නියෝජිතයන්ට විදේශ සම්මන්ත්‍රණ සහභාගී වීමේ පහසුකම් සැලසීම. මෙන්න මේ කරුණු 10 තමයි මේ ටී.බී. ඉලංගරත්න මහතා විසින් කම්කරුවන්ට ලබා දුන්න අයිතීන් 10 වන්නේ. 5. මෙරට මැයි දින ඉතිහාසයේ සිදු අමතක නොවන සිදුවීම්. 1987 අප්‍රේල් 17 වෙනි කොටිසත්සවාදීන් ත්‍රිකුණාමලයේ හබරණ මාර්ගයේදී බස් රථ පෙළකට පහර එල්ල කළා. එම ප්‍රහාරයෙන් හමුනා සෙබළුන් 75 දෙනෙකු ඇතුළු 126 දෙනෙකු මරා දැමුවා. එම වසරේදී අප්‍රේල් 21 වෙනිදා පිටකොටුව බෝගාසල පුරාගේ මරාගෙන මැරෙන බෝම්බය නිසා 120 දෙනෙකු වමන මරණයට පත් වුණා. ඒ අයුරින් රට තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වීම නිසා එම වසරේ මැයි දින සැමරුම තහනම් කිරීමට එවකට රජය තීරණය කරා.
නමුත් රජයේ තීරණ පිළිබඳ කිසිදු තැකීමක් නොකළ මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ මෑරෙලියක් සහ පෙළපාලියක් පවත්වනු ලැබුවා. මාදුළුවේ සෝබිත හිමි, මුත්තෙට්ටුවේ ආනන්ද හිමි, දිනේෂ් ගුණවර්ධන ඇතුළු ගිහි පැවිදි පිරිසක් කෙරේ නායකත්වය ලබා දුන්නා. එදා නාරාහෙම්පිට අබේරාමයට රැස් වුණු 2000කට අධික සෙනග රැළිය සඳහා සහභාගී වුණා. ඉන්පසු එම පිරිස ආණ්ඩුවට එරෙහිව සටන් පාඨකමින් බැනර් ඔසවා ගනිමින් මහා මාර්ගයට පිවිසියා. එලෙස ගමන් කර පෙළපාලියට මුලින් බැටන් පොළු පහර එල්ල කර ආරක්ෂක අංශ පසුව රබර් උණ්ඩ සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරා. නමුත් ඒ වාත මැඩගෙන පෙළපාලිය ඉදිරියට ගිය නිසා එයට පොලිසිය විසින් වෙඩි තබන ලැබුවා. වෙඩි ප්‍රහාරයක් නිසා ලංකා කන්ද තෙල් නීතික සංස්ථාවේ සපුගස් කන්ද තෙල් පිළිබඳ යන්ත්‍ර ක්‍රියාකාරකු ලෙසින් සේවය කළ ලේලිස් ආනන්දලාල් මිය ගියා. ඔහු වැල්ලම්පිටිය බ්‍රැන්ඩියවත්ත ප්‍රදේශ පදිංචිකරුවෙක් වුණා. එසේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විවාහාරික විද්‍යාපීඨයේ කණ්ඩායමේ සිසුවෙක් වුණු කිත්සිරි මෙවන් රණවකද පොලිස් වෙඩි පහරින් මිය ගියා. ඔහු පානදුර කුරුප්පු මුල්ලේ පදිංචි අයෙක් වුණා. 1987 19 මැයි දිනෙන් පසු බොහෝ දෙනෙකුට අමතක නොවන මැයි දිනය බවට පත් වුණේ 1993 මැයි දිනයි. එදා එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට එවකට ජනාධිපති ධූරය දැවූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සහභාගී වුණා. පෙළපාලිය සඳහා පැමිණ සිටි විශාල පිරිසක් සමගින් ජනාධිපති ප්‍රේමදාස ආමර වීදිය හරහා ගමන් කිරීමෙන් සිදුවන මරාගෙන මැර බෝම්බ ප්‍රහාරයක් කෙරුවා. එම බෝම්බ ප්‍රහාර හේතුවෙන් ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇතුළු 11 දෙනෙකු සිය ජීවිතය අහිමි වුණා. ඉතින් මේකත් එක්කම අපි අපේ වීඩියෝ අවසානයට එනවා. අපි අද කතා කරා මැයි දිනය. මැයි දිනය ආරම්භ වුණේ කොහොමද? මැයි දිනය ලංකාවේ සැමරුවේ කොහොමද? සහ මැයි දිනය සහ ලංකාවේ සිදුව අමතක වන සිද්ධි. ඉතින් තවත් මේ වගේ දේශපාලනික රස පිරුණු කතා භාගින් එක්කම subscribe කරන්න politics alive අපේ YouTube channel එක. සුබ දවසක් ඔයාලා හැම කෙනෙකුටම.